YouTube channel එකක් පටන් අරන් views නැතුව channel එක එපා වෙලා ඉන්න කෙනෙක්ද? එහෙමත් නැත්නම් ඉස්සරහට අලුතෙන් channel එකක් හදන්න හිතාගෙන ඉන්න කෙනෙක්ද? එහෙනම් ඔයාටත් මේ වීඩියෝ එක වැදගත් වෙයි. ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ YouTube එකේ සාර්ථක වෙන්න නම් ලොකු කැමරායි විලාතික මයික්‍රොෆෝනුයි තියෙන්න ඕනේ කියලා. හැබැයි ඇත්තම කතාව ඒක නෙවෙයි. අලුත් YouTube content creatorsලා තමන්ගේ channel වලට කරන ප්‍රධාන වැරදි පහක් තියෙනවා. අපි අද කතා කරන්න යන්නේ අන්න ඒ වැරදි පහ මොනවද කියන එක ගැන. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. මොකද පස්වෙනි වැරද්ද තමයි ගොඩක් අයට මේ YouTube එකෙන් යන්න වෙන ප්‍රධානම හේතුව. hook එකට අවධානය යොමු කිරීම. පළවෙනි වැරද්ද තමයි වීඩියෝ එකේ hook එක. එහෙමත් නැත්නම් මුල් තප්පර 30 අපතේ ඇවීම. ගොඩක් අය වීඩියෝ එකක් පටන් ගත්ත ගමන් කරන්නේ ඔන්න යාළුවනේ මම අදත් අලුත් වීඩියෝ එකක් ගෙනාවා මගේ channel එක subscribe කරන්න like කරන්න කීකේ ටික හැඳින්වීමක් කරන එක. වීඩියෝ එකක් click කරපු ගමන් මිනිස්සු බලන්නේ මේකෙන් මට ඇති වැඩේ මොකක්ද කියලා. ඒ නිසා වීඩියෝ එකේ මුල් තප්පර 15ත් 30ත් ඇතුළත බලන කෙනාගේ කුතුහලය ඇවිස්සන දෙයක් හරි මේ වීඩියෝ එකෙන් එයාලට මොනවද ලැබෙන්නේ කියලා එයාලට කෙලින්ම කියන්න. ඒකට තමයි හුක් එකක් කියන්නේ. ඒක දුර්වල වුණොත් මිනිස්සු ඔයාගේ වීඩියෝ එක දාලා යනවා. නිවැරදි නීච් එකක් නොමැති වීම. දෙවෙනි වැරද්ද තමයි නිශ්චිත නීච් එකක්. නැත්නම් එකම මාතෘකාවක් ඔස්සේ වීඩියෝ නොකිරීම. සමහර channel තියෙනවා අද cooking වීඩියෝ එකක් දැම්මොත් හෙට gaming වීඩියෝ එකක් දානවා. ඊළඟ දවසේ traveling වීඩියෝ එකක් දානවා. මෙහෙම වුණාම ප්‍රේක්ෂකයන්ටත් හිතාගන්න බෑ මේ channel එක ඇත්තටම මම subscribe කරන්නේ මොන හේතුවකටද කියලා. ඔයා cooking වීඩියෝ වලට ආසයි නම් cooking වීඩියෝ විතරක් දාන්න. ටෙක්නොලොජි පැත්තට ආසයි නම් ඒ වීඩියෝ විතරක් දාන්න. එතකොට ඒ දේවල් වලට ආස කරන නිශ්චිත ප්‍රේක්ෂක පිරිසක් ඔයාලගේ වටේ එකතු වෙනවා. හිතුණු වෙලාවට වීඩියෝ අප්ලෝඩ් කිරීම. තුන්වෙනි වැරද්ද තමයි අඛණ්ඩතාවයක් නැතිකම. නැත්නම් හිතුණු වෙලාවට වීඩියෝ දාන එක. සමහරු සතියකට වීඩියෝ 3ක් විතර දාලා ඊට පස්සේ මාසයක් විතර යනකම් එක වීඩියෝ එකක්වත් දාන්නේ නැහැ. YouTube කියන්නේ ඔයාගේ ප්‍රේක්ෂකයෝ එක්ක කරන ගනුදෙනුවක්. ඔයා නිශ්චිත වෙලාවකට සහ දවසකට වීඩියෝ දානවා නම් ප්‍රේක්ෂකයෝ දන්නවා මෙන්න මේ දවසේ මේ channel එකේ අලුත් වීඩියෝ එකක් එනවා කියලා. සතියකට එක වීඩියෝ එකක් දැම්මත් කමක් නැහැ. ඒක හැම සතියෙම එකම දවසක එකම වෙලාවක දාන්න උත්සාහ කරන්න. ඒකෙන් YouTube ඇල්ගොරිතම් එකටත් ඔයාගේ channel එක බූස්ට් කරන්න ලේසි වෙනවා. පරණ අයව අනුගමනය කිරීම. හතරවෙනි වැරද්ද තමයි අනෙක් අයව ඒ විදිහටම කොපි කරන්න යන එක. YouTube එකේ වෙනත් ජනප්‍රිය channel එකක් කරන කෙනෙක් කතා කරන විදිහ, වීඩියෝ එඩිට් කරන විදිහ ඒ විදිහටම කරන්න ගොඩක් අය උත්සාහ කරනවා. හැබැයි මිනිස්සු ඒ channel එක බලන්නේ ඒ පුද්ගලයාගේ තියෙන අනන්‍යතාවයට. ඔයත් ඒකම කරලා දෙවෙනි කොපියක් වෙන්න යන්න එපා. ඔයාගෙම ස්ටයිල් එකක් හදාගන්න. ඔයාට ආවේනික විදියට කතා කරන්න. මිනිස්සු YouTube එකේ හැමදාම අලුත් සහ වෙනස් දේවල් බලාපොරොත්තු වෙනවා. ඉක්මනින් ප්‍රතිඵල බලාපොරොත්තු වීම. මේක තමයි බහුතරයක් දෙනා කරන ලොකුම වැරද්ද. ගොඩක් අය YouTube පටන් ගන්නේ වීඩියෝ 5ක් 10ක් දාලා ලක්ෂ ගණන් සල්ලි හොයන්න හිතාගෙන. හැබැයි YouTube කියන්නේ මැජික් එකක් නෙවෙයි. ඒක දිගු කාලීන ගමන. ඔයාට මුල් මාස කීපයේදී views ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි වැදගත් වෙන්නේ සහයත් නොහැර හැම වීඩියෝ එකකින්ම තමන්ගේ තියෙන වැරදි හදාගෙන ඉස්සරහට යන එක. YouTube වල සාර්ථක වෙලා ඉන්න හැම කෙනෙක්ගෙම මුල් කාලේ එයාලා මේකට අසීමිත විදියට කැපකිරීම කරපු අය. ඉතින් මේ වගේ ටෙක් පිළිබඳ තව තොරතුරු දැනගන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.